පළවෙනි සිංහල ගේම බලමු කතාව. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. ඔය දින්නේ පැත්තට. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් ඔය දින්නේ. කොහෙද ඉන්නේ? මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. පොත ගන්නට බලමු අරක. හරි. වලව්ව ලොකු නිදානයක් තියේ ඒක ගන්න නම් පූජාවක් කරන්න වෙනවා. ශාපලත් රන්කාසි 12ක් නාග පිළිමයට පූජා කරන්න ඕනි. හරි. ඒක නාවා මොකද්ද මේ තියෙන්නේ? ගන්න බලන්න බෑ ගියාන්කෝ. ඇයි බම් මේක මේ ගැට ගහලා තියන්නේ ඈ අම්මට දිවි මොකද යතුරු තියා මූ ආස්සේ හැංගිලා ඉඳලා නේ බා දැන් මේක අරින්ඩර කොහෙද තියෙන්නේ මූ යතුරු තියාම අතුල් ඉන්නේ නීදි බා මේ මම මේක මේ තියෙන පොත නේ බා මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල මේ තියෙන පොතේ තිබ්බ එක අනිත් එක බැලුවා ගමු මේ ක්ලෝබර් එක අපි මේ කාසි නම් තාම දැක්කේ නෑ අපි කාසියක් වෙමු කාසි ශාපල කාසි 12 අන්නේ නෑ මේ කාසි නිමර පාර දිනනවා ඔය කාසි දුරහන් නෑ සමාවන්ති මේක බලමු මේක අමේදී නික කම්මුඩා මේ මොකද්ද මේදී කවුද කාසි පාගේ දැන් ක්ලෝබාරේ අරින්න පොඩි තීත් ලංකාවේ හදපු පළවෙනි ගේම් එක හොරල් අදමයි ගන්න අමතක කරන්න ඕකට තුඩ එකක් කරමු බා අපි ගාව මාළකට වාකින් යයිබ්‍රෝ මේක පුළුවන් ඒකද මේ තියෙන්නේ අල්මාරිය මම එකක් සම්බුණා අයිබිටි කෑල්ලක් හම්බුණා ඒක දුන්නේ මේ මොකද්ද මේ කාසියට ඉන්නේ මෙන්න මේ අර ආච්චිනේ බා හරි කන්නේ ගියාම මේකේ බලමු මේකේ නෑ නේ අපෝ මේකේ තමයි නෑ කිනුට තමයි බඩු වතු ඉන්නේ ආච්චි වෙනවා නේ ඕන්න දෙක හැපේ මේ දින නියල් මාළු ගොඩක් ආදි අම්බුවා මේකේ ඉන්නේ පලෙන් කෝටි ගොබ්බි පොර ගිය
මාවගේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මං ඊළඟ ටික අනිත් පාට් එකේදී කියන්න එනම් බයි බයි අමතක කරන්න පළු කරගන්න